මේ ඉන්නේ මචං මං අලුතෙන් ගත්ත මේ පැටව සෙට් එක. තාම ගේන ගමන් තාම මේ යාළුවා ගෙදර ඉන්නේ. යාළුවා ගෙදර පොඩ්ඩක් නැවතුම මචං යාළුවාත් උඹ දාලා මට මෙතන ඉඳන් තනියම තමයි සතුටෙක් ගෙනියන්න වෙන්නේ. ඒ පෙට්ටිය හයිය නැති ඉන්න මම යාළුවා ගෙදරින් මේ අලුත් පෙට්ටියකට සතුටෙක් දාගෙන රෑන දුරක් යන්න ඕනේ ඉඳ මචං දාගෙන යනකොට මචං හොඳටම වැස්ස සෙට් වුණා. පට්ට වැස්ස සෙට් වුණා. මම මේ වැස්ස අඩු කරපු වෙලාවේ පොඩි වීඩියෝ කෑල්ලක් ගහගත්තේ. මට මචං නවත්තන්න ඉතුරුනේ නැහැ. ඉතින් වැස්සේ මේ මොකද සත්තු සෙට් එකක් මචං මේකම ඉඳන් මෙහෙට එනකම්ම සෑහෙන වෙලාවක් මේක ඇතුලේ අනික තෙමෙනවා උන් බය ඇති අනේ තාම පැටවුනේ ඒ හින්දා මචං මම වැස්සේ නවත්තන්න නැතුව මචං ආවා. කවුරු හරි මචං පරේ පිස්සුව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් කනට ගාලා මෙන්න මේ වීඩියෝ එක පෙන්නන. කොහොම හරි මචං පට්ට වැස්සේ මම මේ ගෙදර ආවා ඉංගිට. පෙට්ටිය මචං එනකොට හොඳටම දෙමිලා ගන්න දෙයක් නැහැ. පැටව ටිකක් ඉංගිට දෙමිලා පොඩ්ඩක් තෙද වෙලා හොඳටම මේ ඉන්න මචං ගෙදර ඇවිල්ලා මේ සත්තු සෙට් එක මේ පැටව සෙට් එක දානවා කූඩුවට. මේ ඉන්න මචං මේ ගත්ත දැන මීගමේ අපිට සත්තු දුන්න අයියා මචං විශ්වාසෙටම තමයි සත්තු සෙට් එක දුන්නේ. මම කිව්වා බය නැතුව අරන් යන්න කියලා. මෙතන ඉන්න පැටව හතර දෙනාගෙන් මචං මේ දෙන්නෙක්ම මේ තාම චීස් ගන්නවා. අනිත් දෙන්නත් චීස් අතර ගමම වගේ ඉන්නේ. මට ඉතින් මචං මය කොටුවේ ඇදිච්ච පැටව වගේ මට මේ කල්ලි දෙකකින් මචං හොඳට එලව ගන්න පුළුවන් ඒ. අනික මචං මේ සත්තු මචං අපි ගත්ත දෙන අයියාගේ විශ්වාසය එකක්. එයා අපිට දුන්නු ගැරන්ටි එක වෙනමයි. අපි සත්තු බල්ලා ගත්ත විශ්වාසය වෙනයි. ඒ දෙකම එක බැලුවම මචං මේ සත්තු සෙට් එකක් බැලුවම මචං මේ කල්ලි වැටේගෙනකොට මේගොල්ලෝ හොඳ මේ වැඩ සෙට් එකක් දායි. මම මේ වීඩියෝ සෙට් එකකුත් දාන්න. මේ ඉන්න මචං සුපිරි වැඩවල දෙනවා වෙයි. එනනේ ඔය ඉන්නේ මචං මේ පැනලා ආපු යෝඩුව. පැනලා ආපු කපල් එක. මේ මචං ඔය මේ ඉන්නේ මචං මේ මෙයාට තමයි මචං සහකාරියක් වන්නේ. ගෑල්ලා මේක වන්නේ මෙයාට තමයි මචං ඉන්නවනම් කියපල්ලා.